දිත්වාසුලි කුණාටුවේ අපි දෙන්නටම අපේ අම්මා තාත්තා නංගි සහ නිවස සම්පූර්ණයෙන්ම අහිමි වුණා. මේ වෙලාවේ හැටියට මම ඉන්න තත්ත්වයේ හැටියට මට අම්මා තාත්තගෙන් ලැබුණා වගේ තියෙන ශක්තිය. ඇත්තටම මට මහ පොළ ලැබුණ කෙනෙක් නෙවෙයි. මගේ මව රජයේ ගුරු වෘත්තියේ නියැලුණු කෙනෙක්. නමුත් පසුගිය නොවැම්බර් මාස කියන්නේ 2025 නොවැම්බර් මාස 28 වෙනිදා සිද්ධ වුණ දිත්වාසුලි කුණාටුවේ මටත් මගේ මල්ලිටත් මගේ මල්ලි මමයි දෙන්නම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. මල්ලි දෙවන වසරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. අපි දෙන්නටම අපේ අම්මා තාත්තා නංගි සහ නිවස සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඉතින් අපේ විශ්වවිද්‍යාල වලින් අපිට මහ පොළ හරහා මගේ මල්ලිට මේ වෙනකොට මහ පොළ ලැබෙනවා. නමුත් මෙම සිදුවීමෙන් පස්සේ මට විශේෂ අවධානයක් ලබා දීලා මෙම අරමුදල හරහා මට මේ වෙනකොට ඒ අරමුදල ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි දෙදෙනාට මේ අපි දෙදෙනා ගැන විශේෂ අවධානයක් ලබා දීලා මේ වගේ අරමුදලකින් අපිට උදව් කරන එක සම්බන්ධයෙන් අපේ ඇත්තටම අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මගේ අත්දැකීම් මිනිස්සු සුවපත් කරන එක. මොකද මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගේ අම්මා තාත්තා සුවපත් කරන්න. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. නමුත් මම විශ්වාස කරනවා මගේ අම්මා ගොඩාක් ආස කරා මම වෛද්‍ය විද්‍යාව හදාරන එකට. ඒ නිසා මම ඒ දෙන්නගේ ආසාවල් ඉෂ්ට කරන්න ගොඩාක්ම මගේ ජීවිතේ දුක් විඳින මිනිස්සුන්ට මට පුළුවන් උපරිමයෙන්ම උදව් කරන එක මම කරන්න ගොඩාක්ම බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්. ඒ වගේම තමයි මේ අරමුදල ලබාගෙන මට ඇත්තටම ඉදිරියට තියෙන සියලුම ආර්ථික අපහසුතා මගහරව ගන්න මේ අරමුදල ගොඩාක් ලොකු පිටුහලක් වෙනවා. මේ වෙලාවේ හැටියට මම ඉන්න තත්ත්වයේ හැටියට මට අම්මා තාත්තගෙන් ලැබුණා වගේ තියෙන ශක්තිය. මගෙන් මහපොළට මහපොළෙන් දරුවන්ට දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන මහපොළ ට්‍රස්ට් ෆන්ඩ්හි අරමුදල ශක්තිමත් කරන්න දැන් ඔබත් එක්වන්න www.alumini.mahapole.lk අදම සයින් අප් වෙන්න.